මේ vlog එක පටන් ගන්න සැලුන් එකෙන් මේ සැප්තැම්බර් 6 ඉතින් හෙට තියෙන වැඩේට මම මේ සැලුන් එකෙන් තමයි ඩ්‍රෙස් කරගන්නේ. ඒක හින්දා 6 වෙනිදා රෑ මම සැලුන් එකට ගියා මගේ අයිබ්‍රෝස් හදාගන්න. මොකද මට අයිබ්‍රෝස් හදාගන්නවත් යන්න ෆ්‍රී දවසක් තිබ්බේ නැහැ මේ කැම්පස් හින්දා. ඉතින් කොහොම හරි 6 වෙනිදා රෑ තමයි අයිබ්‍රෝස් හදාගන්න ගියේ. Yoluni din ako. Yagi nila tulad kila yagi. Ahin na. Iba ba wala? ඇත්තටම 6 වෙනිදා වැඩ ගොඩක් තිබ්බ කරගන්න. හැබැයි එක වැඩක්වත් කරගන්න හම්බුනේ නැහැ. තව තිබ්බ ලොකුම වැඩක් තමයි මල් ගන්න ඕනි එක. ඉතින් මලුත් ගන්න හම්බුනේ නැහැ එදා. ඉතින් රෑ වෙලා හින්දා කඩත් වහලානේ. ඒක නිසා අපි අයිබ්‍රෝස් හදාගෙන හිමම ගෙදර ගියා. මේ සැප්තැම්බර් 7 උදේ ඒ කියන්නේ මං ෂූට් එක කරන්න ඩේට් එක දාගත්ත දවසේ උදේ කලින් මං කිව්වා ඊයේ කරන්න වැඩ ගොඩක් තිබ්බා. ඒක වැඩක්වත් කරගන්න හම්බුනේ නැහැ. රෑ අන්තිම මොහොතේ ගිහිල්ලා තමයි අයිබ්‍රෝස් හදාගෙන ආවේ. ඒකින්ද ඉතින් දැන් මේ යනවා ඒ කරගන්න තිබ්බ වැඩ ටික කරන්න. දැන් මේ මුලින්ම යන්නේ මල් බොකේ එකක් හදාගන්න. මෙන්න මේ ෂොප් එකෙන් තමයි මගේ ෂූට් එකේ ෆ්ලවර් බොකේ එක හදාගත්තේ. ඉතින් මේ ෂොප් එක තියෙන්නේ හරියටම කටුකුරුඳ හන්දියේ. ඉතින් මගේ ඩ්‍රෙස් එක බ්ලැක් කලර් හින්දා මගේ ඩ්‍රෙස් එකට මැච් වෙයි කියලා හිතලා මෙන්න මේ කලර්ස් ටිකෙන් තමයි මම සිලෙක්ට් කරලා ෆ්ලවර් බොකේ එක හදාගත්තේ. ඊට පස්සේ එහෙමම ගෙදර ආවා. මං සැලුන් එකට අපොයින්ට්මන්ට් එක දාලා ඒ අක්කට එනවා කියලා තිබ්බේ. ඇත්තටම එක වෙද්දි හැබැයි පරක් වුණා. එතකොටත් එක පැනලා තිබ්බේ. ඉතින් ඒකින්ද ගෙදර ඇවිල්ලා ටක් ගාලා වොෂ් එකක් දාගෙන මගේ ඩ්‍රෙස් එකත් ඇඳගෙන දැන් මම මේ යනවා සැලුන් එකට. මම දැන් ලෑස්ති වෙලා ඉන්නේ යන්න ඕනි පරක්කුයි හොඳටම. මම විතරයි මුලින් යන්නේ. ඊට පස්සේ අක්කයි අයියයි තාම ලෑස්ති වෙලා නැහැ. දැන් ලෑස්ති වෙලා එයි. මේ තියෙන්නේ ඉතින් මං ඊයේ රෑ ආපු අයිබ්‍රෝස් හදාගන්න ආපු සැලුන් එකම තමයි. මේ සැලුන් එක තියෙන්නේ කළුතර උතුරේ කාගිල්ස් එක ඉස්සරහා හරියටම. ඉතින් මං මීට කලින් මේ අක්කගෙන් ඩ්‍රෙස් කරන් තිබ්බේ නැහැ. අපේ අක්කා තමයි ඩ්‍රෙස් කරන් තිබ්බේ. ඉතින් ඇත්තටම ලස්සනට මට ඕනි විදිහට මේ අක්කා මාව ඩ්‍රෙස් කරලා මගේ හෙයා එක හදලා දුන්නා. ඉතින් මේ තියෙන්නේ මගේ ෆයිනල් ලුක් එක. මේ තියෙන්නේ මගේ බර්ත්ඩේ ෂූට් එකේ කේක් එක. මේ කේක් එකත් මං සිලෙක්ට් කරපු ඩිසයින් එකක්. ඉතින් මේ පාර මං බර්ත්ඩේ ෂූට් එකට ගත්තේ black and white theme එක. ඉතින් D&H cake house එකේ තමයි මං මේ පාර කේක් එක හදාගත්තේ. ඉතින් ඒ අක්කත් ලස්සනට මං දීපු ඩිසයින් එකටම කේක් එක හදලා දුන්නා. මන් ඩ්‍රෙස් කරලා ඉවර වෙද්දී අපේ අක්කලත් ආවා. ඉතින් අපේ අක්කත් කොණ්ඩේ හදාගත්තා. එයා නම් මේකප් දැම්මේ නැහැ. මොකද මේ පාර අයියත් ඉන්න හින්දා ඒ දෙන්නත් ෆොටෝ ගහ ගන්නවා. ඉතින් දැන් යමු එහෙනම් ලොකේෂන් එකට. ලොකේෂන් එක බුක් කරේ මං 4ට. ඉතින් ඔයාලා දන්නම මේ ලොකේෂන් එක. මේක ගොඩක් අය දන්නවා හැමෝම වගේ. බණ්ඩාරගම් ෆොටෝ ලොකේෂන්. ඉතින් මම මේ පාර මෙතන තමයි තෝරගත්තේ මගේ ෂූට් එක කරන්න. මොකද මගේ ඩ්‍රෙස් එක බ්ලැක් කලර් හින්දා මට ඕනේ වුණා වයිට් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන ලොකේෂන් එකක්. ඉතින් මගේ වැඩේට මෙතන තමයි හරියන්නේ කියලා මට හිතුණා. එහෙනම් ඉතින් මෙතන ඉඳන් දිගටම තියෙන ෂූට් එකේ පොඩි පොඩි වීඩියෝ ක්ලිප්ස් මම ඇඩ් කරපු ඒවා බලාගෙන ඉන්න. එහෙනම් අන්තිම වෙනකන් මම ෂූට් එකේ කරපු ෆොටෝස් ටික අන්තිමට දාන්නම්.
Sunlight on a far off shore, waves roll, dreams of before. Sand between my eager toes, adventure calls where wind blows. Oh yeah, mountains rise grand and tall, trees stand straight, green and all. Path went through the wild land. I start my quest hand in hand. Time unfolds as I roam free. New sights wait a mystery. Far from home, yet at ease. World's my stage, a wild spree. Hey ho, travel tales, a bright show. New places, my heart does glow. Each step a story sewn. In this trip I'm on my own. Travel dreams, a soft refrain. Grand scenes in my domain. Dawn to dusk, I won't wane. This travel song, my soul's chain. Yeah, city lights all twinkling. Old facades, past time sinking. Market stalls, hues galore. Stories shared, me and more. Lake so clear like the sky. Clouds reflected slowly fly. Fields of flowers, soft and sweet. Wonder world at my feet. Moments pass like starlight. Each sight leaves a heart mark. Time may fly, always know these travels a warm glow. Whoa, travel tales a bright show. වතේගෙන් පිටලක් පනන්න එපා එහෙම යන්න හොඳ. ඒ දිහත් බලන්න ඒවා කැමරේ දිහත් බලන්න. ගොඩක් කියලා තියන්නේ නැහැ කොහොම. අදින්න හා පොඩ්ඩක්. හරියට අද. අදින්න හයියෙන් අද ටිකක් ඉක්මනට අදින්න ඕන. ඔය පැත්ත නෙවෙයි දැන් අදින්නේ. එහෙට ඇයි මේ මොකද මේ හරි. අය ඒක අතර ගන්න. මේ අනිත් අතර ගන්න. ඉතින් ගහුණා ඒක. ඔක බිමින් දාලා ඉහුවම මල්ලි. මෙයා පේන්නේ ඉතින්. නෑ ඒක යා පැත්තට මේවා කරලා ගන්න ඕන. ඒ දිහා බලන්න. හරි. ඒ විස්සරට දාන්න එපා ඒක. දැන් ඉවරයි ඒක. ඒක යට ඇද ඊළඟේ ඇදලා දෙමුනේ. තවයක් තියෙනවනේ. තව එකක් තියෙනවා. ඒක මුලින් ගින්දරනේ ගියේ හොඳට දෙකක් ගෙනායි. පළවෙනි එක ඩම්ඩෝම් වෙච්ච හින්දා දෙවෙනි එක අයියා මට ඕපන් කරලා දුන්නා. හොඳ වෙලාවට අපි දෙකක් අරගෙන ආවේ. දෙවෙනි එක නම් ලස්සනට ගන්නට ආවා. මේ උඩට කරලා පැත්තරල්ල උනන් උඩට කරලා පැත්තරල්ලා. ඒක සුපිරියට ආවා. ඒ දිහා බලන්න ඕනේ. දැන් ඉස්සරහට ආවනම් හරිය. ආවා ඉස්සරහට එදෙන්න. ඒ දිහා බලන්න. එපා ඕනේ. අර behind the scene hi කිය. හායි. අම්මට bye. ආගේ සරපු දෙක ගන්නේ. මේක ඕනේ දාලා කිසි එක ඕනේ. මොනවා කරන්නද ඔය? hi කිය. bye කිය.